පිළිගන්නවා සුරගුරු ඇස්ට්‍රොලොජි YouTube channel එකට. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ 2026 6/20 දින රාත්‍රී 11:59ට යෙදෙන කුජ වෘෂභ රාශියට සංක්‍රාන්තිය හේතුවෙන් ජයග්‍රාහී ප්‍රතිඵල ලබන මේෂ, කටක හා මීන රාශියන් පිළිබඳ සවිස්තරාත්මක විස්තරයක් ගැනයි. මේෂ ලග්නය ගැන අවධානය යොමු කළහොත් ලග්නාධිපති කුජ දෙවන්නට පැමිණීම දෙමාපිය උරුමයෙන් ලැබෙන දේපලක් ලැබීමේ වාසනාව පෙන්눔 කරයි. විශේෂයෙන්ම කුජ රවිගේ නැකතක ගමන් කිරීම මත පිය පාර්ශවයෙන් උරුම වන දේපලක් හෝ රැකියාවක් හෝ ව්‍යාපාරයක් ලැබීමේ වාසනාව මේ කාලය තුල පවතී. නමුත් 12 වැන්නේ සිටින ශනිගේ දෘෂ්ටිය නිසාත් එම ශනි 10 අධිපතියා නිසාත් මෙම ලැබෙන දේපල හෝ ව්‍යාපාර උරුම අලුත් වැඩියාව හෝ නවීකරණය කිරීමට යම් මුදලක් වැය වනු ඇත. ඒ වගේම එම ශනි මේෂ ලග්න හිමියාට බාධක ග්‍රහයාද බැවින් යම් වයසක කෙනෙකුගෙන් බාධාවත්ද ඔබට ඇති විය හැකිය. එසේම මේෂ ලග්න හිමියන්ගේ 9-12 අධිපති ගුරු 4 වැන්නේ උච්ච වීමෙන් විදේශගත හෝ නිවසින් ඈත්ව සිටි මේෂ ලග්න හිමියෙකුට නැවත තමාගේ මහගෙදරට පැමිණීමට කාලය එළඹ ඇත. එසේම මේෂ ලග්නයට රාහු 11 වැන්නේ ගෝචරය වීම නිසා ඔබට රැකියාවෙන් ලැබෙන ධනය යම් ආයෝජනයක් කරන්නේ නම් ඉතා හොඳින් කල්පනා කර බුද්ධිමත් තීරණයක් මත එය කළ යුතු වෙයි. මන්ද රාහු යනු ප්‍රඥාව බුද්ධිය ව්‍යාකූල කරන ග්‍රහයෙකු බැවිනි. ඉතින් මේ ආකාරයෙන් මේෂ ලග්න හිමියන් තමන්ගේ කේන්ද්‍රයේ පවතින ග්‍රහයන්ගේ හැසිරීම පිළිබඳ හොඳ අවබෝධයක් ලබාගෙන ඉතා පරිස්සමින් තමන්ගේ ජයග්‍රාහී ගමන කරගෙන යන්න ඕනේ. අපි ඊළඟට බලමු කටක ලග්න හිමියන්ට කොහොමද කුජ මාරුව වාසනාව ගෙන එන්නේ කියලා. කටක ලග්න හිමියාගේ 5-10 අධිපති කුජ 11 වැන්නේ ගෝචරය වීම ඉතා සුබඵලදායී වෙයි. එම කුජ රවිගේ නැකතක වීමත් කේන්ද්‍රයේ දෙවැන්න දැකීමත් වගේම දෙමාපිය උරුමයන් ලැබීම ගැන යම් යහපත් බලාපොරොත්තු තබාගත හැකි කාලයක් තමයි මේක. නමුත් එම 10 අධිපති කුජ රවිගේ නැකතක ගමන් කිරීමත් එම රවි 12 වැන්නේ ගෝචරය වීමත් මත කරගෙන රැකියාවෙන් යම් ඈත්වීමක් පැහැදිලිවම පෙන්눔 කරයි. එසේම 10 අධිපති කුජ ලග්නයට බාධක ස්ථානයේ ගෝචරය වීම මගින් රැකියාවට දරුණු ලෙස බාධා වීම ඇතිවේ. තවද කටක ලග්නයට බාධක ග්‍රහය වන සිකුරු ලග්නයේ ගෝචරය වීම මගින් සිකුරු නිවේදනය කරන කාන්තා පාර්ශවෙන් යම් බාධාවන් මේ දිනවලදී කටක ලග්න හිමියන්ට ඇති වෙන්න පුළුවන්. එම සිකුරු කටක ලග්නයේ 4 වැන්න අධිපති ග්‍රහයා බැවින් එම බාධක තම gederinම හෝ gedara සිටින කාන්තාවකගෙන් පැමිණීමේ ප්‍රවණතාවය වැඩි. එසේම දෙකාධිපති රවි 12 වැන්නේ ගෝචරය මගින් මේ දිනවලදී කටක ලග්න හිමියන්ගේ තැන්පත් ධනෙහි ශූන්‍ය බවක් නම් පෙන්눔 කරනවා. ඒ වගේම තුනාධිපති බුධ 12 වැන්නේ ගෝචරය මත තමාගේ සහෝදර සහෝදරියන් තමාගෙන් ඈත වෙසෙන කාලයක් තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේම කටක ලග්න හිමියන්ගේ 6 අධිපති ගුරු ලග්නෙහි ගෝචරය වීම මත තමාගේ රෝගයන් හෝ සතුරන් ගැන නිතර කල්පනා කරන වද වෙන කාලයක් තමයි මේ. නමුත් ගුරු උපරිම සුබ බලයෙන් ක්‍රියාත්මක වන නිසා තමාට ඇතිවන රෝග පීඩා සතුරු කරදර සමනය කරගත හැකි කාලයක් තමයි මේක. එම නිසා කටක ලග්න හිමියන් ඉතා කල්පනාකාරීව කලබල නොවි ඉතාමත් බුද්ධිමත් තීරණ ගනිමින් ඔවුන්ගේ යහපත උදා කරගන්න පුළුවන්. දැන් අපි බලමු කුජමාරුවේ උපරිම ප්‍රතිඵල ලබා දෙන මීන ලග්නයේ කොහොමද සුපිරි වාසනාවක් මේ කුජමාරුව හරහා ඔබට ගෙන එන්නේ කියලා. මීන ලග්නයට කුජ 3 වෙන්නේ වෘෂභ රාශියේ තමයි ගෝචරය වෙමින් පවතින්නේ. කුජ රවිගේ නැකතක වීමත් එම රවි 4 වෙන්නේ තැන්පත් වීමත් බාධක ග්‍රහය වන බුධ සමග සංයෝග වී නොතිබීමත් නිසා මීන ලග්න හිමියන්ට ලෞකික සැපත වර්ධනය කරන කුජමාරුවක් තමයි මේ වෙලා තියෙන්නේ. එසේම ලග්නාධිපති 5 වැන්නේ කටක රාශියේ උච්ච බලයෙන් ගෝචර වීම මත උසස් අධ්‍යාපන කටයුතු වලට යෝග්‍ය කාල පරිච්ඡේදයක් තමයි මේක. ඒ වගේම සාර්ථක වන යහපත් අනාගත බලාපොරොත්තු ඇතිවන කාලයක්. රැකියාව නිසා දුර බැහැර ප්‍රදේශයකට මාරු වීමක් හෝ නිවසින් දුර ප්‍රදේශයක සංචාරයක් කිරීමට සිදුවන කාලයක් තමයි මේක. මීන ලග්න හිමියන්ට රැකියාවේ උසස් වීම ලැබෙන කාලයක් තමයි මේක. ඒ වගේම ව්‍යාපාර කරන අයෙක් නම්
තමාගේ ව්‍යාපාර වෙනත් ප්‍රදේශවලට පුළුල් කිරීමේ හැකියාව ඇතිවන කාලයක්. ඒ වගේම තැම්පත් ධනයට හෝ දේපලට සොර සතුරු බාධක පැමිණෙන්න පුළුවන් මේ කාලේ. ඒ නිසා ඒව ගැන බොහොම කල්පනාකාරීව කටයුතු කරන්න ඕන කාලයක්. සමස්තයක් වශයෙන් ගත්තහම කුජ ග්‍රහයා වෘෂභයට සංක්‍රමණය වීම මීන ලග්න හිමියන්ට උපරිම වාසනාවක් සෞභාග්‍යයක් ගෙනෙන ග්‍රහමාරුවක් බව කියන්න පුළුවන් මේක. ඉතින් මේ ආකාරයට අපි කුජ ග්‍රහයා වෘෂභයට පැමිණීමෙන් කෙනෙකුට ලැබිය හැකි වාසනාවන් පිළිබඳ විග්‍රහයක් කරා විශේෂයෙන්ම මේෂ ලග්නයටයි කටක ලග්නයටයි මීන ලග්නයටයි. ඉතින් අපේ මේ වීඩියෝ එකත් එක්ක රැඳී සිටිය ඔබලට ගොඩක් ස්තුතියි. අපි ඉදිරියටත් ඔයාලට අලුත් වීඩියෝ එකක සමගින් ඔබගේ ග්‍රහචාරයන් පිළිබඳ කිව හැකි පලාපල ග්‍රහයන් මාරු වීමන ඔබට ලැබෙන සුභ අසුභ තත්ත්වයන් ගැන නවතම වීඩියෝ ගෙනෙන්න බලාපොරොත්තු වෙනවා. රැඳී සිටින්න අපිත් එක්ක අපිව subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරන්න. ඉතින් කෙනෙකුගේ යන දශාව අනුව කෙනෙකුගේ ග්‍රහ පිහිටීම් අනුව මේ පලාපලයන් යම් තරමක් දුරට වෙනස් වෙනවා. ඒද ඇත්තටම ඔබට හොඳම දේ තමන්ගේ ජන්මපත්‍රය හොඳ දෛවඥයෙකු ලවා පරීක්ෂා කරගන්න එක. ඔබට අවශ්‍ය නම් අපේ හරහා ඒ දේ කරගන්න ඉතිරිය දැක්වෙන දුරකථන අංකයට WhatsApp message එකක් දාලා ඔබට අපි හා සම්බන්ධ විය හැකි. ඔබගේ ජන්මපත්‍රය අපි ඉතා නිවැරදිව පරීක්ෂා කරලා දෙනවා.